ඔයාව සල්ලි දීලා ගත්තේ මුළු රෑම කතා කර කර ඉන්න. ඉතින් අම්මලා දන්නවද ඇත්ත කතාව? නෑ මහත්තයා. මහත්තයා කියලා කියවුණානේ. අයියෝ රවන්න එපා. නිර්වාන්. අපි හුරුනේ මහත්තුරු ගාව තනි රකින්නනේ. ඒ පුරුද්දට කියවෙන්නෙම මහත්තයා. අම්මලා හිතන් ඉන්නේ මට ප්‍රමෝෂන් එකක් හම්බෙලා කියලා. අයියෝ ඇත්ත දැනගත්තොත් අම්මලාට දරා ගන්න බැරි වෙයිනේ. දුකයි තමා. අඩු ගානේ ඒගොල්ලෝ සතුටින් හරි ඉන්නවනේ. මං කොහොමත් නරක ගෑණි. ඒ පව මට තියෙයි. ඔයා ඔයාගේ වයිෆ්ගේ ගවුමක් මට අන්දලා බෝධිසත්වට ඕක්නේ දෙන්නේ. ඒකත් ඇත්ත. ඔයාට නම් දැන් ටිකක් වෙරි වගේ. පොඩ්ඩක්. ඒක නෙවෙයි. දැන් ඔයා ගැන විස්තර කියන්නකෝ. ඔයා කොහෙද? මම රත්නපුර. ඉතින් කොළඹාවේයි. සල්ලි හොයන්න. හරි. සරලවම කිව්වොත් ඉගෙන ගත්තා, රස්සා කරා, බිස්නස් කරා, අන්තිමේදී තනි වුණා. පවුලේ අය? පොඩි කාලෙදිම අම්මා නැති වුණා. තාත්තා තමයි මම බලාගත්තේ. තාත්තාත් අවුරුද්දකට කලින් නැති වුණා. heart attack එකක්. ජීවිතේ ඉතින් ඔහොම තමයි. ඉතින් යාළුවෝ එක්ක සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන සින්දුවක් කියලා ඉන්න පුළුවන්. යාළුවෝ කම්පැනි එකේ අයිතිකාරයා විදියට මට ගොඩාක් යාළුවෝ ඉන්නවා. ඒත් නිර්වාන් විදියට මට මාව විතරයි ඉන්නේ. ඉස්සර නම් ඉස්කෝලේ කාලෙදි පණ දෙන්න යාළුවෝ ගොඩයි. උන්ට මම තුප්පත්ද, කාලකන්නේද, මෝඩයෙක්ද මොකුත් වැඩක් නැහැ. ළමා මනස හරි ලස්සනයි කියනවනේ. ඉස්කෝලෙන් පස්සේ උන් තැන් වලට වැටුණා. කරුමිදු දන්නේ තනතුර අධ්‍යාපනය එක උන් අමතකම වෙලා ගියා. සමහර අය ලොකු තැන් වලට ගියා මුල අමතක කරා. සමහර අය මේ ලෝකේ යන්නම ගියා. 15 වෙලාවට හුදකලාවෙන් මිදිලා මේ වගේ පුංචි බංකුවක් උඩ වාඩි වෙලා අපි කවුද කියලා ආදරෙන් මතක් කරලා දෙන්න පුළුවන් යාළුවේ මට තාම හම්බෙලා නැහැ. ඔයා කවිකාරයෙක් වගේ. ඉතින් අපි අද මතක් කරගමු. අපි කවුද කියලා. ඔයා ආදරය කරලා නැද්ද? ඇයි බඳින්නද? I'm sorry. මං කලින් වයිෆ් ගැන කියපුවට මං දන්නේ නැහනේ. මම ප්‍රාර්ථනාව මුලින්ම දැක්කේ 128 බස් හෝල්ට් එකේ බස් එකක් එනකන් තනියම බලාගෙන ඉද්දී.